පෘථිවියේ විශාලතම මිරිදිය ගබඩා වෙලා තියෙන්නේ ග්ලැසියර තුලයි. ඒවා තුල පෘථිවියේ තියෙන පිරිසිදු ජලය 75ක් පමණ ගබඩා කරලා තියෙනවා. භූමි ප්‍රමාණයෙන් ගත්තොත් පෘථිවියේ මුළු භූමි ප්‍රමාණයෙන් 32ක් පමණ ග්ලැසියර් වලින් ආවරණය වෙලයි තියෙන්නේ. නමුත් මේ සියලු දැවැන්ත ග්ලැසියර් දිය වුණොත් කුමක් සිදු වෙයිද? ඒ සියලු ජලය කොහේ යයිද? සාගරවලට කුමක් සිදු වෙයිද? ලුණු ජලය මිරිදිය සමග මිශ්‍ර වෙයිද? ඔක්කොම ග්ලැසියර් එක තැනකට එකතු කළහොත් කුමක් සිදු වේදයි මේ වීඩියෝ හරහා දැනගමු. ඒ වගේම සියලුම ග්ලැසියර් දිය වුවහොත් භූමියේ කුමන කොටස් ඉතිරි වෙයිද? ඇන්ටාර්ක්ටිකාවට කුමක් සිදු වෙයිද? අවසානයේ ශාක හා සත්ව විශේෂවලට කුමක් සිදු වෙයිද? මේ සිත් අද ගන්නාසුළු කරුණු කීපයක් පමණයි. දිගටම රැඳී ඉන්න. මෙවැනි තවත් විශේෂ කරුණු ගොඩක් මේ වීඩියෝ හරහා ඔබට දිගහරින්නම්. පෘථිවියේ ග්ලැසියර් වර්ග දෙකක් තියෙනවා. පළවෙනි එක ඇල්පයින් ග්ලැසියර. ඒවා කඳු බෑවුම් වල සෑදී සැමෙන් නිම්න පහළට ගමන් කරනවා. දෙවැනි එක මහද්වීපක ග්ලැසියර. ඒවා විශාල ප්‍රදේශයක් ආවරණය කරන මහද්වීපක අයිස් තට්ටු. පවතින ග්ලැසියර් වලින් විශාලතම වන්නේ ඇන්ටාර්ක්ටිකාවේ පිහිටා ඇති ලැම්බර්ට් ග්ලැසියරයයි. එය කිලෝමීටර් 100ක් පමණ පළල, කිලෝමීටර් 400ක් දිග සහ කිලෝමීටර් 2.5ක් ගැඹුරින් යුක්තයි. පෘථිවියේ විශාලතම අයිස් තට්ටු දෙක ග්‍රීන්ලන්තයේ සහ ඇන්ටාර්ක්ටිකාවේ පිහිටා ඇති අතර එය ලෝකයේ අයිස් ග්ලැසියර වලින් 99%කට වඩා වැඩි ප්‍රමාණයක්. සියලුම ග්ලැසියර් දිය වුණොත් කුමක් සිදු වෙයිද? අපේ ග්‍රහලෝකයේ මුළු අයිස් පරිමාව දල වශයෙන් ඝන කිලෝමීටර් මිලියන 25-30 අතර පවතින බව ඇස්තමේන්තු කරලා තියෙනවා. එම ප්‍රමාණය කොච්චරද කියලා සාමාන්‍ය මිනිසෙක්ට හිතා ගන්නවත් බැරි තරම්. ඔක්කොම ග්ලැසියර් එක තැනකට එකතු කළා කියලා කියමු. එතකොට කිලෝමීටරයක ඝන අයිස් තට්ටුවක් උතුරු ඇමරිකාවට වඩා විශාලයි. එසේනම් එතරම් විශාල අයිස් ස්කන්ධයක් දිය වුවහොත් කුමක් සිදු වේද? ඇත්තටම අයිස් දියවීම එක රැයකින් සිද්ධ වෙන්නේ නැහැනේ. වර්තමානයේ ග්ලැසියර දිය වෙමින් පවතිනවා කියලා වාර්තාවල සඳහන් වෙනවා. නමුත් ග්ලැසියර දියවීමේ වේගය වැඩි වී අයිස් දියවීම වේගවත් වීමට බොහෝ ඉඩකඩ පවතිනවා. නුදුරු අනාගතයේදී මුහුදු මට්ටම සෙන්ටිමීටර් 90කින් නොවැළැක්විය හැකි ලෙස ඉහළ යාම පිළිබඳ නාසා ආයතනය අනාවැකි පළ කරලා තියෙනවා. දැන් අපි හිතමු සියලුම ග්ලැසියර් එක රැයකින් දිය වෙනවා කියලා. ඈත අනාගතයේදී සියලුම ග්‍රීන්ලන්ත ග්ලැසියර දිය වුණොත් මුහුදු මට්ටම මීටර් 7.4කින් ඉහළ යනු ඇති බව කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් අනාවැකි පළ කරලා තියෙනවා. ඇන්ටාර්ක්ටිකාවේ සියලුම අයිස් දිය වුණොත් ජල මට්ටම මීටර් 58කින් සහ පෘථිවියේ සියලුම ග්ලැසියර් දිය වුණොත් ජල මට්ටම මීටර් 65කින් ඉහළ යනු ඇති බව ඔවුන් පවසනවා. භූමියේ කුමන කොටස් පවතිනු ඇද්ද? දේශගුණික විපර්යාස ආකෘති වලින් පෙන්වන විදිහට සියලුම මහද්වීපවල සියලුම වෙරළබඩ ප්‍රදේශ විශාල ජලයට යටවන බව පෙන්වා දෙනවා. විශාල භූමි ප්‍රදේශ ජලයෙන් යටවන විට එම මහද්වීපවල හැඩය විවිධාකාර ලෙස වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට ෆ්ලෝරිඩාව අතුරුදහන් වනු ඇත. නෙදර්ලන්තය, ඩෙන්මාර්කය මෙන්ම උතුරු යුරෝපයේ බොහෝ කොටස්ද එසේ වනු ඇත. ශාන්ත පීටර්ස්බර්ග් ජලයෙන් යටවන අතර වැනීසියද අවසානයේ ජලයෙන් ගිලෙනවා. කැස්පියන් මුහුද සාගරයට සම්බන්ධ නැති නිසා එය මුහුදක් ලෙස නොව යෝධ විලක් විදිහටයි සලකන්නේ. නමුත් එය ජලයෙන් යට වූ විට සැබෑවටම මුහුදක් වනු ඇත. සියලුම ග්ලැසියර් දිය වූ පසු කළු මුහුද නැගෙනහිරින් කෙන්යාව ආවරණය කරගෙන සාගරය සමග සම්බන්ධ වීමට නව සමුද්‍ර සන්ධියක් සාදනු ඇති අතර දැන් සාගරයේ ප්‍රමාණය දෙගුණයකින් පමණ වැඩි කරනවා. චීනයට තම භූමියෙන් කොටසක් ජලයෙන් යටවීම නිසා අහිමි වන බැවින් විශාල ගංවතුර තත්ත්වයකට මුහුණ දීමට සිදු වෙනවා. වියට්නාමය සහ පිලිපීනයේ භූමි ප්‍රදේශ ජලයෙන් වැසී යනවා. දකුණු ඇමරිකාවේ භූමි ප්‍රමාණයන් වෙනස් වෙනවා. එහි පීරානා සහ උරුග්වේ ගංගාද විශාල බොක්කක් බවට පත්වන අතර බුවනෝස් අයර්ස් නගරය මහද්වීපයට අවම වශයෙන් කිලෝමීටර් 100ක් ගැඹුරට ඇති භූමි ප්‍රදේශ සමග අතුරුදහන් වනු ඇත. අනෙකුත් මහද්වීපත් එක්ක සසඳනකොට අප්‍රිකාවට අවම භූමි ප්‍රමාණයක් තමයි අහිමි වෙන්නේ. කෙසේ වෙතත් එය සතුටට කරුණක් නම් නොවේ. මුහුදු මට්ටම ඉහළ යාම නිසා වාතයේ උෂ්ණත්වය ඉහළ යනවා. ඒ නිසා අප්‍රිකාවේ බොහෝ ප්‍රදේශවල ජීවත් වීමට නොහැකි තත්ත්වයක් උදා වෙනවා. ඊට අමතරව ඊජිප්තුව, ඇලෙක්සැන්ඩ්‍රියාව සහ කයිරෝ යන රටවල් මධ්‍යධරණී මුහුදෙන් වැසී යාවි. අයිස් සහ ග්ලැසියර් දියවීමේ ප්‍රතිඵලයක් ලෙස විශාල ජල කන්දරාවෙන් ඕස්ට්‍රේලියාව අභ්‍යන්තර මුහුදක් වනු ඇත. ඇන්ටාර්ක්ටිකාවට කුමක් සිදු වෙයිද? එම ස්ථානය අපට මොන විදිහට දැක ගන්න පුළුවන් වෙයිද? එහි මහද්වීපවල දේශ සීමාවන් සම්පූර්ණයෙන්ම හඳුනාගත නොහැකියි.
අනාගතයේදී ඇන්ටාර්ක්ටිකාව දකින අයෙකුට ඇන්ටාර්ක්ටිකාව අද තියෙන විදිය හා අනාගතයේදී තිබෙන ආකාරය දැක ඒ ගැන පුදුමයටපත් වේවි. ඇත්ත වශයෙන්ම වර්තමාන සාගර මට්ටමේදී පවා අපි ඇන්ටාර්ක්ටිකාවෙන් සියලුම අයිස් ඉවත් කර ගොඩබිම පමණක් ඉතිරි කළහොත් අපට විශාල හා කුඩා දූපත් සමූහයක් දැක ගැනීමට පුළුවන්. එසේනම් සියලුම අයිස් තට්ටු දිය වූ විට ඒ ජලයෙන් වැසී යනු ඇත. නැතහොත් විශාල දූපත් සමූහයක් ලෙස දැක ගැනීමට පුළුවන්. මුහුදු ජල ශාක හා සත්ව විශේෂවලට කුමක් සිදුවේද? සියලුම ග්ලැසියර් වලට පාහේ අවසාදිත සම්භවයක් තියෙනවා. ඒවායේ පිරිසිදු ජලය ටොන් බිලියන ගණනක් අඩංගුයි. දිය වූ සියලු ජලය ස්වභාවිකවම සාගරයේ ලුණු සහිත ජලය සමග මිශ්‍ර වෙනවා. එවිට එහි ලවණතාවය අඩුවේ. ලවණතාවයේ අඩුවීම විවිධ පාරිසරික ගැටලුවලට තුඩ දෙනවා. සමහර සාගර ශාක හා සත්ව විශේෂ අනිවාර්යයෙන්ම වඳ වී යාමේ තර්ජනයට ලක් වෙනවා. පාරිසරික සමතුලිතතාවය බිඳ වැටේ. සමහර ශාක හා සතුන් විශේෂ මිය යනවා. අනිකුත් සත්ව විශේෂ ඔවුන්ගේ ජනගහනය වැඩි කරනවා මෙන්ම සාගර හා ගොඩබිම් පරිසර පද්ධතිවලට ගෝලීය පාරිසරික ව්‍යසනයක් ඇති කළ හැකියි. සාගර ජලයේ ලවණතාවය පහත වැටෙන අතර භූගත ජලයේ ලවණතාවය ඉහළ යනවා. එමගින් වඩාත් ලවණ සහිත පස් නිර්මාණය වන අතර එමගින් කෙත්වලට ජලය සැපයීම සහ එම භූමියේ භෝග වගා කිරීම දුෂ්කර වෙනවා. සාගර ලවණතාවයේ අඩුවීම සාගර චලිතය මන්දගාමී වීමට හෝ නැවතීමට පවා හේතු විය හැකියි. වසර මිලියන ගාණක් තිස්සේ ගිනිකඳු පිපිරීම් සහ අනෙකුත් ව්‍යසනයන්ගෙන් ග්ලැසියරවලට ටොන් ගණනක් විෂද්‍රව්‍ය එකතු වී තිබෙනවා. එම ග්ලැසියර දියවන විට සියලුම විෂද්‍රව්‍ය සාගරයට සහ වායුගෝලයට මුදා හරිනවා. එය එතරම් හොඳ දෙයක් නොවේ. එපමණක් නොවේ ගල් වී ඇති හිමවල ගබඩා වී ඇති වෙනත් භයානක ද්‍රව්‍ය තිබෙනවා. අපට ප්‍රතිශක්තියක් නොමැති පරණ නිද්‍රාශීලී වෛරස්, බැක්ටීරියා, න්‍යෂ්ටික අපද්‍රව්‍ය, භයානක රසායනික සංයෝග එළියට ඒම ගැන විද්‍යාඥයින් අනතුරු අඟවනවා. සාමාන්‍යයෙන් දේශගුණයට කුමක් සිදුවේද? අනාවැකි වලින් පෙනී යන්නේ අංශක 29ට වැඩි සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වයක් ඇති අපගේ ග්‍රහලෝකයේ ප්‍රදේශ 2070 වන විට පෘථිවියේ භූමි ප්‍රමාණයෙන් 0.8 සිට 19% දක්වා පුළුල් වන බවයි. උණුසුම් වීමේ මට්ටම සමග බලපෑම් දැඩි ලෙස වැඩි වනු ඇති බව පුරෝකථනය කර තිබෙනවා. දැනට ජනාවාස නො වූ කාන්තාර කලාපයේ පමණක් නොව පෘථිවියේ ඉහළම උපත් අනුපාතයක් ඇති ජනාකීර්ණ ප්‍රදේශවලද උෂ්ණත්වයේ ඉහළ යනු ඇත. දකුණු ඇමරිකාව, ඉන්දියාව, අප්‍රිකාව, උතුරු ඕස්ට්‍රේලියාව සහ අග්නිදිග ආසියාවේ විශාල ප්‍රදේශ ඉතා උණුසුම් විය හැකියි. සියලුම ග්ලැසියර දියවීමට පෙර පවා එය සිදුවිය හැකියි. මුහුදු මට්ටම මීටර් 70 දී වර්තමානයේ මිනිසුන්ගෙන් 40%ක් පමණ වූ ජනතාව ජලයට ආසන්නව ජීවත් වේ. ජල මට්ටම ඉහළ යන විට වෙරළබඩ නගර සහ මුළු දූපත් ජලයෙන් යට වෙනවා. ඒ නිසා එම 140ක ජනතාවට රට අභ්‍යන්තරයට යාමට සිදු වෙනවා. ඒ හේතුවෙන් ජීවත් විය හැකි ප්‍රදේශ අධික ලෙස පිරී යනවා. ජනගහනය අධික වීම නිසා මිනිසුන් දිය යට නැත්නම් මුහුද යට ජීවත් වීමට ජනාවාසකරණයට නැඹුරු වී තිබෙනවා. මේ ඉහළින් පෙන්වන ලින්ක් එක ක්ලික් කරලා ගියොත් දිය යට ජනාවාසකරණය ගැන සියලු තොරතුරු දැන ගැනීමට පුළුවන්. අපි දැන් බලමු අයිස් දියවීමෙන් ඇතිවන සුබදායක දේවල් තියනවාද කියලා. විද්‍යාඥයින් විසින් ආක්ටික් අයිස් තට්ටු හා අයිස් කඳු දියවීමෙන් ඇතිවිය හැකි ධනාත්මක පාරිසරික හා ආර්ථික ප්‍රතිඵල පෙන්වා දීලා තියෙනවා. ග්ලැසියර් දියවන විට පතල් කැණීම සඳහා නව අවස්ථා මතුවෙනවා. උදාහරණයක් ලෙස ආක්ටික් ප්‍රදේශයේ තෙල් හා ගෑස් විශාල ප්‍රමාණයක් තිබිය හැකි අතර ඇලස්කාවේ අයිස් යට ගෑස්, තෙල්, තඹ සහ නිකල් විශාල ප්‍රමාණයක් සැඟවී තියෙනවා. ගෝලීය උණුසුම බරපතල අවදානම් ඇති කළද මිනිසුන් නව තාක්ෂණයන් සොයාගෙන ක්‍රියාත්මක කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. අපගේ ග්‍රහලෝකය බේරා ගැනීම සඳහා ගෝලීය උණුසුම නැවැත්වීමට සහ ආපසු හැරවීමට අපට හැකියාවක් තියෙනවා. මානව වර්ගයා වඩාත් වගකීමෙන් ජීවත් විය යුතුයි. අනාගත ව්‍යසනයන් වැළැක්වීම සඳහා තවමත් අපට කාලය තියෙනවා. අපට අවශ්‍ය වන්නේ එය කිරීමට කැමැත්ත සහ අදිෂ්ඨානය පමණයි. එතකොට අපිට භයානක තත්ත්වයන් වළක්වා ගන්න පුළුවන්. අපි දැන් වීඩියෝවෙන් ඉගෙනගත් පරිදි ඇන්ටාර්ක්ටිකාවේ අයිස් වලින් වැසී ඇති දේ කිසිදා නොදැකීම මිනිස් වර්ගයාට වඩාත් සුදුසුයි. එහෙනම් ලෝකයේ සියලු අයිස් දිය වුණොත් මොනවා වෙයිද කියලා ඔබ මේ වීඩියෝ හරහා දැනගන්නට ඇති. ඒ වගේම මේ වීඩියෝව පිළිබඳ ඔබගේ අදහස පහලින් කමෙන්ට් කරන්න යන ගමන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔබට සුබ දවසක්.